අයිබෝවන් ඉතින් අද වීඩියෝ එක LPL ගැන අපිට අහන්න ලැබුණු අලුත්ම නිවුස් එක ඒවගේම LPL වෙනුවට දෙසැම්බර් මාසේ යම්කිසි තරඟාවලි අලුත් තරඟාවලි කිහිපයක් පවත්වන්න සැලසුම් කරනවා කියලා අපිට ආරංචියනවා ඒවගේම ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින හා තුන්කොන් තරඟාවලට අදාළ තුන්කොන් 20 තරඟාවලට අදාළ පාකිස්තානු සංචිත මේ වන විට නිල වශයෙන් ඒගොල්ලෝ වාර්තා කරලා තියෙනවා. ඉතින් අපි ඒ විස්තරත් අනිත් විස්තරත් ඔක්කොම අද වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් ඔයත් subscribe කරලා click time එක දැම්ම එකතු වෙන්න. ඒ වගේම කලින් ඉඳන් හිටපු හැමෝම අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් LPL ගැන අලුත්ම ආරංචිය තමයි 2025 වර්ෂයට අදාළ ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය මේ වර්ෂයේ පැවැත්වෙන්නේ නැහැ. මේක ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ වන විට. ඉතින් මෙවර LPL තරඟාවලිය අවලංගු කරන්න හේතුව වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වලා දීලා තියෙන්නේ ලබන අවුරුද්දේ 2026 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 T20 ලෝක කුසලානයට අදාළව ක්‍රීඩාංගන පහසුකම් වැඩි දියුණු කිරීම ඒ වගේම ක්‍රීඩාංගන සූදානම් කරවීමේ අරමුණ ඇතුව තමයි මේ පාර LPL එක තියෙන්නේ නැත්තේ කියලා තමයි වුන් කියන්නේ. ලංකා ක්‍රිකට් ආයතනය කියන විදිහට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඇතුළු තවත් ක්‍රීඩාංගන දෙකක් නඩත්තු කිරීමේ හා 2026 T20 ලෝක කුසලානය සඳහා සූදානම් කිරීමේ අරමුණින් තමයි මෙවර 2025 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය පැවැත්වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඔවුන් කියන විදිහට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඇතුළු තවත් ක්‍රීඩාංගන දෙකක් කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියලා තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන 3ක නවීකරණ කටයුතු සිද්ධ කරනවා කියලා තමයි කියන්නේ. නමුත් අපිට කලින් ආරංචි වෙලා තිබ්බ විදිහට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන දෙකක තමයි ලෝක කුසලානයට අදාළ තරඟ පැවැත්වීමට නියමිතව තිබ්බේ. ඉතින් දැන් ඔවුන් කියනවා ක්‍රීඩාංගන 3ක නඩත්තු කටයුතු කිරීමේ අරමුණ වෙනුවෙන් තමයි LPL තියෙන්නේ නැත්තේ කියලා. ඉතින් අපි කලින් හිතාගෙන හිටියේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ ඒ වගේම පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තමයි තරඟ පැවැත්වෙන්නේ කියලා. නමුත් දැන් අපිට අනුමාන කරන්න පුළුවන් සමහර විට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේත් ලෝක කුසලානයට අදාළ තරඟ පැවැත්වෙනවා ඇති කියලා. මොකද ඔවුන් කියලා තියෙනවා පැහැදිලිවම ක්‍රීඩාංගන 3ක නඩත්තු කටයුතු වෙනුවෙන් තමයි මේ පාර LPL එක නැත්තේ කියලා. ඉතින් LPL ගැන කතා කරන්න තියෙන ওই ටික තමයි. ඊළඟ විශේෂම කාරණේ තමයි පාකිස්තානය ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්කොන් තරඟාවලිය සහ එක්දින තරඟාවලියට අදාළ තමන්ගේ නිල සංචිත මෙවැනිට නම් කරලා තියෙනවා. ඒ අනුව ඔවුන් තුන්කොන් තරඟාවලිය සඳහා ක්‍රීඩකින් 15 දෙනෙකුකින් යුක්ත සංචිතයක් නම් කරලා තියෙනවා. සුපුරුදු පරිදි නායකත්වය සල්මන් අලි අගා ඒ වගේම අනෙකුත් ක්‍රීඩකයන් වශයෙන් අබ්දුල් සමාඩ්, අබ්‍රාර් අහමඩ්, බාබර් අසාම්, ෆහීම් අෂ්රෆ්, හසන් නවාස්, මොහමඩ් නවාස්, මොහමඩ් වසීම්, මොහමඩ් සල්මන් මිරාස්, නසීම් ෂා, සහීබ් සඩා ෆර්හාන්, සයිම් අයූබ්, ෂහීන් සා අෆ්රිඩි, උස්මන් ඛාන්, උස්මන් තාරික් කියන ක්‍රීඩකයින් තමයි ඔවුන් නම් කරලා තියෙන්නේ. ඉතින් මේකේ විශේෂ දේ තමයි බාබර් අසාම් නැවත 2020 සංචිතයට ඒගොල්ලෝ අරන් ඇවිල්ලා තියෙනවා. නමුත් අනිත් විශේෂම කාරණේ තමයි මොහමඩ් රිස්වාන් මෙවර ඔහු ආසියානු කුසලාන සංචිතයේ හිටියෙත් නැහැ. තුන්කොන් තරඟාවලියට අදාළ සංචිතය සඳහාත් මොහමඩ් රිස්වාන් නම් කරලා නැහැ. ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලිය සඳහා 16 දෙනෙකුකින් යුක්ත සංචිතයක් නම් කරලා තියෙනවා. මේකේ විශේෂම කාරණේ තමයි මේකේ නායකත්වයට ෂහීන් ෂා අෆ්රිඩි තමයි නම් කරලා තියෙන්නේ. ඒ වගේම අනිකුත් ක්‍රීඩකයන් ගැන අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම අබ්‍රාර් අහමඩ්, බාබර් අසාම්, ෆහීම් අෂ්රෆ්, ෆයිසාල් අක්‍රම්, ෆකර් සමාන්, හාරිස් රවුෆ්, ඒ වගේම හසන් නවාස්, හුසේන් තලත්, මොහමඩ් නවාස්, මොහමඩ් රිස්වාන්, මොහමඩ් වසීම්, නසීම් ෂා, සයිම් අයූබ්, ඒ වගේම සල්මන් අලි ආගා කියන ක්‍රීඩකයන් තමයි ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලිය සඳහා ඔවුන් නම් කරලා තියෙන්නේ. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔවුන් එක්දින නායකත්වයේ ෂහීන් ෂා අෆ්රිඩිට බාර දීලා තියෙනවා. ඒ වගේම අපිට ආරංචි වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර වයිට් බෝල් සීරීස් එකක් දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කරමින් පවතින බව. ඇත්තටම අයර්ලන්තයත් එක්ක ඔක්තෝබර් මාසයේදී තරඟාවලියක් තියන්න තමයි සැලසුම් කරලා තිබුණේ. කෙසේ නමුත් මොනෑම් වූ හේතුවකට එම තරඟාවලිය
පැවතුනේ නෑ. තරඟාවලිය පැවැත්වෙන්න සූදානම් කරලා තිබ්බේ ශ්‍රී ලංකාවේදී. නමුත් ඒක පැවැත්වුණේ නෑ. එතකොට මෙම තරඟාවලියත් ඔවුන් සැලසුම් කරත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට හැකියාවක් නෑ. ඉතින් එහෙම වුණොත් එහෙම තරඟාවලිය පවත්වන්න වෙන්නේ අයර්ලන්තේ. ඇත්තටම අයර්ලන්තයේ ජාත්‍යන්තර ක්‍රීඩා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි ක්‍රීඩාංගන 4ක් පමණ තිබෙනවා. අපි දැක්කා පසුගිය අවුරුද්දේ එංගලන්ත කණ්ඩායමත් අයර්ලන්තයේදී තරඟාවලියක් ක්‍රීඩා කරා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ වගේම මේ වන විට අපිට යම් යම් තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම ක්‍රිකට් සම්බන්ධ වෙබ් පිටු වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඒ වගේම පාකිස්තානය අතර තුන්කොන් තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කරනවා කියලා. ඉතින් අපි දැනටමත් දන්නවා අපිට නොවැම්බර් මාසයේදී පාකිස්තානයේදී තුන්කොන් තරඟාවලියක් තියෙනවා. පාකිස්තානයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර. මේක ආරම්භ වෙන්නේ නොවැම්බර් 17 වෙනිදා ඉඳන් නොවැම්බර් 29 වෙනිදා වෙනකල්. ඉතින් මේ සැලසුම් කරගෙන යන තුන්කොන් තරඟාවලියට පාකිස්තානු ක්‍රිකට් ආයතනය, ඒ වගේම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තම කැමැත්ත පළ කරලා තියෙනවා කියලා තමයි මේ වන විට ආරංචි වෙන්නේ. ඉතින් ඇත්තටම මේ තරඟාවලිය පැවැත්වුවොත් ඒක ඉතාම ලොකු අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට 2026 ලෝක කුසලානට කලින් ඉතාම සීමිත තරඟ ප්‍රමාණයක් තමයි ක්‍රීඩා කරන්න තියෙන්නේ. ඉතින් ඉදිරියේදී මේ තරඟාවලි දෙක ගැනම වැඩි විස්තරයක් අපිට ලැබුණු වහාම අපි ඔබව දැනුවත් කරනවා. සියලු දෙනාම ට්‍රික් ටයිම් YouTube නාලිකාවත් එක්ක ඉන්න. channel එකට අලුත් අය නාලිකාව subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ක්‍රිකට් ගැන හොයන හැමෝම ක්‍රිකට් සම්බන්ධ මේ වගේ අලුත්ම තොරතුරු ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. බෙල් අයිකන් එකත් ටැප් කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝකින් හම්බෙනකල් හැමෝටම සුබ දවසක්.